හරි දුවේ පුතේ. අපි කතා කරගෙන හිටියේ 2022 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස කතා කරගෙන හිටියේ පොඩි කාර්මික දෝෂයක් හින්දා ඉස්සර වෙලා පාර්ට් 1 එකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ. දැන් ඉඳන් කතා කරගෙන යමු අපි දෙවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ පුතේ මම අර වලට කියන්න ගියේ මොනවා හරි ගැටලුවක් මේ වගේ භාග වගේ ගැටලුවක් තියෙනවනම් ඒ වගේම හැම ගැටලුවක්ම එහෙම තමයි තියෙනවනම් අනිවාර්යෙන් දල සටහනක් ඇඳ ගන්න. නැත්තම් සමහර වෙලාවට ප්‍රශ්නේ මුලකින් ඉඳන් මැද හරියක් කියවගෙන යද්දි මුල් ටික අමතක වෙනවා. එතකොට මේ වගේ සටහනක් ගහගද්දී ඔක්කොම තොරතුරු ටික තියෙන හින්දා අපිට පැහැදිලිව පිළිතුරු සපයන්න පුළුවන්. හරි අපි දෙවෙනි ප්‍රශ්නට යමු. පළවෙනි එකේ ලකුණු මේ විදිහට තමයි එන්නේ. මෙතන භාජනයේ ඉතිරි වෙන බීම ප්‍රමාණය හොයා ගන්නට එක ලකුණක් හම්බ වෙනවා. ඒ වගේම ඉතිරි වෙන ප්‍රමාණය මිලිලීටර් වලින් ගන්නකොට මෙන්න මේ මුළු භාජනයට අල්ලන ප්‍රමාණය කොටස් 20කට බෙදලා 3ෙන් ගුණ කරනවා. මේ ප්‍රකාශනය ලියනකොට එක ලකුණයි පිළිතුරට එක ලකුණයි. හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. අංක 2 දෙවෙනි ප්‍රශ්නෙට යමු අපි. හරි දෙවෙනි ප්‍රශ්නෙට යමු. අංක 2. අංක 2 පරිමාව මේ පරිමිතිය හා වර්ගඵලයේ සම්බන්ධ ගැටලුවක් ඇවිල්ලා තියෙන්නේ. රූප සටහනක් තියෙනවා. ඉස්සර රූප සටහන මම ඇඳ ගන්නවා මේ පැත්තේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ නැන්ද තොරට පේන්නේ නේද? නෑ. ටික මෙහාට එන්න මම පුතේ නැත්තම් වලට පැහැදිලි කියන එක. හරි. මේකේ දීලා තියෙනවා මෙතන F E D C B A G. හරි. අපි ගැටලුවට යමු. මෙතන දීලා තියෙනවා දුවේ පුතේ මේක 14යි මීටර්. මෙතන දීලා තියෙනවා 30යි මීටර් කියලා. මෙන්න මේ මුළු දුර 30යි මීටර් කියලා දීලා තියෙනවා. හරි. ඔන්න මේකේ කියලා තියෙනවා රූපයේ ACDF මගින් රූපයේ ACDF මගින් දැක්වෙන දිග 30යි මීටර සහ පළල 14යි මීටර වන ඍජු කෝණාශ්‍රාකාර බිම් කඩක් ඍජු කෝණාශ්‍රාකාර බිම් කඩක් තියනවලු දිග 30යි මීටර පළල 14යි මීටර බිම් කඩක් BE රේඛාව මගින් සමාන කොටස් දෙකකට බෙදේ. මෙන්න මේ BE රේඛාව මගින් පුතේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රය සමාන කොටස් දෙකකට බෙදෙනවලු. බෙදේ. ඊට පස්සේ අපිට කියනවා ABGEF මගින් දැක්වෙන කොටස පිහිනුම් තටාකයක් සඳහා වෙන් කර ඇත. මෙයා මොකද්ද? පිහිනුම් තටාකයක්. නැත්නම් මොකක්ද අමතක වෙනවනම් අපි ලියාගමු. පිහිනුම් තටාකයක්. පිහිනුම් තටාකයක් සඳහා වෙන් කරලා තියනවලු. එහි BGE යනු එහි BGE යනු අර්ධ වෘත්තාකාර කොටසකි. අර්ධ වෘත්තාකාර කොටසකි. අඳුරු කර ඇති කොටස තන පිඩලි ඇල්ලීමට වෙන් කර ඇත. මේ කොටස එහෙනම් තන පිඩලි ඇල්ලීමට තමයි වෙන් කරලා තියෙන්නේ. මේ අඳුරු කරලා තියෙන කොටස. තන පිඩලි ඇල්ලීමට. අපි එහෙම ලියාගමු. ඔන්න එතකොට මුළු ගානම මේ රූප දැක්කට පස්සේ අපිට අවබෝධ වෙනවා. හරි. අපි යම් පළවෙනි ප්‍රශ්නෙට රෝම ඉලක්කම් 1 දෙකේ රෝම ඉලක්කම් 1. හරි. ඒකෙදි අපිට අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ අරය සොයන්න. මේක දකිද්දිම පුතේ තේරෙනවා මෙන්න මේ FA. නැත්නම් එතන A දිග කීයද 14 මීටර ඍජු කෝණාශ්‍රය. පළල ඒකම තමයි මෙතන BE ටත් ඒ කියන්නේ අර්ධ වෘත්තයේ විස්කම්භයටත් එන්නේ ඒකම.
එහෙනම් අරය හොයන්නේ කොහොමද? අර්ධ වෘත්තයේ අරය හොයන්නේ විස්කම්භයේ දෙකට බෙදලා. ඒ අරය සමානයි BE බෙදීම 2 කියලා ලිව්වත් කමන්නේ. BE කියන්නේ පුතේ 14යි. මෙයා දෙකෙන් බෙදුවට පස්සේ එනවා 7යි මීටර කියලා. මීටර 7ක් එනවා. හරි. ඊළඟ ප්‍රශ්නෙට අපි යන් රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. මේකෙදි මම කියලා ඉන්නම් මේකෙදි පුතේ මේ පළවෙනි ප්‍රශ්නෙට එක ලකුණයි හම්බ වෙන්නේ. චූටි ප්‍රශ්නයක් නහලා තියෙන්නේ මෙතන. පිළිතුරට 7යි මීටර කියලා ලියනකොට එක ලකුණක් හම්බ වෙනවා. හරි. රෝම ඉලක්කම් 2. පිහිනුම් තටාකයට වෙන් කළ කොටසේ පරිමිතිය සොයන්න. පිහිනුම් තටාකයට වෙන් කරලා තියෙන කොටසේ පරිමිතිය සොයන්න. ඔන්න. දැන් අපි අර සටහන මේ ප්‍රශ්නේ කියවද්දිම සටහන් කරගත්ත නිසා හරිම පහසුයි. පිහිනුම් තටාකය කියන්නේ මෙන්න මේ කොටසනේ. අර්ධ වෘත්තයයි මෙතන මේ ඍජු කොණාශ්‍රාකාර කොටසෙන් භාගයක් වෙන කොටස. මෙන්න මේ කොටසෙන් මෙයාගේ පරිමිතිය අහන්න. ඉස්සර වෙලා පිහිනුම් තටාකේ පරිමිතිය හොයන්න මෙන්න මේ දිග දැනගන්න ඕන, මේ දිග දැනගන්න ඕන. මේක දන්නවා අපි. BGE ඡාප දිග හොයාගෙන ඉමු මුලින්ම. BGE ඡාප දිග. BGE ඡාප දිග. හරි ඡාප දිග හොයන සමීකරණය ඔයාලා දන්නවා ඡාප දිග හොයන ඡාප දිග සමානයි 25r වලින් 360 θ. 25r වලින් 360 θ. හරිද? මේක දන්නේ නැති කට්ටිය ඒක බලා ගන්න හැම අවුරුද්දෙන් වගේ ගොඩක් වෙලාවට අර්ධ වෘත්ත කොටස් එන්නේ. එතකොට ඡාප දිග හොයන සූත්‍රය හොඳට මතක තියාගන්න. BGE ඡාප දිග 25r 360 θ. හරි 2 එතකොට 5 කියන්නේ මේකේ දීලා නෑනේ පුතේ වරන් ඇතුළේ දීලා නෑ අපි 7න් 22 ගමු 7න් 22 7න් 22 5 කියන්නේ 7න් 22 අරේ අපි හොයාගත්ත කීයද ආවේ අරයට මීටර් 7ක් ආව මෙතන 7 දානවා 360න් θ කියන්නේ කීයද අර්ධ වෘත්තයේ කෝණයේ අංශක 180යි නේද මෙතන 180යි පැන්සිලෙන් කපනකොට කපන්න සුළු කරගන්න අපි සුළු කිරීම කරමු 180 1යි 360ට 180 2යි 7 1යි 7 1යි මෙතන 2 1යි 2 1යි 22ක් එනවා ඡාප දිග මොකද්ද මීටර 22ක් එනවා දැන් හොයාගමු පිහිනුම් තටාකයේ පරිමිතිය කියන්නේ මොකද්ද වටේ දිග වටේ දිග ඔන්න එකතු කරමු මෙතන 14යි මීටර වලට එකතු කරනවා මෙතනින් දැම්මත් කමක් නැහැ පුතේ මේ A B G E F තමයි පිහිනුම් තටාකය කියන්නේ හරි එතකොට මෙතන 14 වුණ 14යි මෙතන කීයද එනවා මෙතන වෙනවා මෙයාගේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රයෙන් භාගයක් මේ සමානව කොටස් දෙකකට භාගේ බෙදනවනේ කියන්නේ මේ BE රේඛාවේ ප්‍රශ්නේ කියලා තිබ්බනේ එහෙනම් මෙතන AB දිග 15යි මේ පැත්තටත් එනවා 15 සමානව බෙදනවා කියලා දීලා තියෙනවා එහෙනම් එතන 15යි ඡාප දිග හෙව්වා කීයද 22යි අය 15යි හරි නේද බලන්න 14යි 15යි 22යි 15යි හරි මේ ටික එකතු කරමු අපි මෙතන කීයද 4යි 5යි 9යි 9 එක ස්ථානෙක මේක එකතු කරන්නේ 4යි 5යි 9යි 9යි 2යි 11යි 11යි 5යි 16යි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි ඒකයි 2යි 3යි 4යි 5යි 6යි 66යි මීටර කියලා එනවා පරිමිතිය මීටර 66ක් එනවා මේක ලකුණු දෙන විදිහ මම ඔයාලට කියන්නම් මේකෙදි දුවේ පුතේ ඡාප දිග හොයනකොට අපිට එක ලකුණක් දීලා තියෙනවා ඒ වගේම ඡාප දිග හොයනකොට එක ලකුණක් දීලා තියෙනවා ඒ වගේම මෙන්න මේ පරිමිතිය හොයන්න වටේ දිග ටික ලියලා තියෙනකොට එක ලකුණක් දීලා තියෙනවා පිළිතුරු ලබා ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා හරි මේක සටහන් කරගන්න එතකොට
රෝම ඉලක්කම් දෙකට ලකුණු 3ක් හම්බ වෙලා තියෙනවා. හරි මේක සටහන් කරගන්න අපි යමු රෝම ඉලක්කම් 3ට යමු. රෝම ඉලක්කම් දෙකට තමයි ලකුණු 3ක් හම්බ වෙලා තියෙන්නේ. රෝම ඉලක්කම් එකට එක ලකුණක් හම්බ වෙලා තියෙනවා. අපි රෝම ඉලක්කම් 3ට යමු. හරි ඊළඟට යමු. රෝම ඉලක්කම් 3. දැන් තුන්වෙනි එකට යන්නේ. රෝම ඉලක්කම් 3. හරි. රෝම ඉලක්කම් 3ේදී අපිට කියනවා පිහිනුම් තටාකයට වෙන් කළ කොටසේ වර්ගඵලය සොයන්න කියලා. වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවා නේද? වර්ගඵලය හොයන සූත්‍රය දන්නවනේ. මෙතන තියෙන ඍජු කෝණාස්ථාකාර කොටසක් දුවේ පුතේ. එතකොට දිග පරල ගුණ කරාට පස්සේ වර්ගඵලය ගන්න පුළුවන්. මෙතන තියෙන අර්ධ වෘත්තාකාර කොටසක් අර්ධ වෘත්තාකාර කොටසක නැත්තම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න සූත්‍රය අපි දන්නවා මොකද්ද? 5r වර්ග 360 θ. 5r වර්ග 360 θ. මේකත් මතක තියාගන්න මේ වර්ගඵලය ගන්න සූත්‍රේ පටලව ගන්න එපා පරිමිතියයි වර්ගඵලයයි. හරි. අපෙන් අහන්නේ වර්ගඵලයනේ. වර්ගඵලය. හරි. අර්ධ වෘත්තයේ වර්ගඵලය ගන්න පුළුවන් 5r වර්ග 360 θ ගෙන් ඊට කියන්නේ පුතේ අපි කෝණෙත් දාගමු මෙතන. මේ කෝණේ කීයද? අංශක 180යි නේ. අර්ධ වෘත්තයේ කෝණය. එතකොට 180 වෙන්නේ. එයාට එකතු කරන්න ඕන. මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට එකතු කරන්න ඕන. මේ ඍජු කෝණාස්ථාකාර කොටසේ වර්ගඵලය 14 ගුණ කිරීම 15. මේක අපි මෙතන සුළු කරලම් කමු. එතකොට ලේසි. 181යි 360ට 180 2යි. හරි. එතකොට 5 කියන්නේ කීයද පුතේ? 7න් 22. මෙතන එකතු කරන්න තියෙන්නේ ගුණ කිරීම අරය කීයද? 7යි 2න් 1. එකතු කරන්න ඕන 14 15න් ගුණ කරලා මම මේ පැත්තෙන් ගුණ කරන්න 5 සරක් 4 20යි බිංදුව දැම්ම දෙකක් ඉතිරි 5 සරක් 1 5යි 6යි 7යි මේ දෙකත් එක්ක එකෙන් ගුණ කරාම 14යි එතකොට මෙතන එනවා 7යි 10යි මේ 7යි 4යි 11ක් එනවා එතකොට 210ක් එනවා මෙතෙන් 210ක් අපි මේ ටික සුළු කරමු පුතේ පැන්සලෙන් සුළු කිරීම කරනකොට කරන්න 7 ඒවා 1යි 7 ඒවා 1යි 2 ඒවා 1යි මෙතන දෙකෙන් බෙදුවාම 22 11යි හරි එතකොට පුතේ දුවේ 11 සරක් 7 කීයද 77යි 11 සරක් 7 77යි 77 එකතු කරන්න ඕන 210ක් එතකොට අපිට එනවා 7යි 7යි 8යි 287ක් එනවා මොනවාද මේ वर्ग मीटर 287ක් එනවා. හරි. මේක සටහන් කරගන්න මේකේ ලකුණු දෙන විදිය මම කියන්නම්. මේකෙදි ලකුණු 3ක් හම්බ වෙනවා. මෙතන මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයනවට එක ලකුණයි මෙතනින් දාන්න මම. එක ලකුණයි මෙන්න මේ ඍජු කෝණාස්ථාකාර කොටසේ වර්ගඵලය හොයනවට එක ලකුණයි පිළිතුරට එක ලකුණයි. ලකුණු 3ක් හම්බ වෙනවා. මේ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 කොටස. හරි. මේක සටහන් කරගන්න රෝම ඉලක්කම් 3. හරි අපි රෝම ඉලක්කම් 4ට යමු. රෝම ඉලක්කම් 4 මෙහෙම කතාවක් කියනවා. තන පිඩලි ඇල්ලීමට
වෙන් කර ඇති කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති. මෙන්න මේ තන්න පිටල යැල්ලීමට වෙන් කරලා තියෙන කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති. ඍජු කෝණාශ්‍රාකාර කොටසක් DC එක් පාදයක් වනසේ බීම් කඩට එකතු කළ යුතු නම් මෙන්න DC පාදය කොයි? අන්න මෙන්න මේ පැත්තේ. DC පාදයේ එක් පාදයක් වෙන්න මේ පැත්තෙන් එකතු කරන්න ඕනලු. ඍජු කෝණාශ්‍රාකාර කොටසක්. ඒ කොටසේ වර්ගඵලය සමානයිලු මෙන්න මේ තන්න පිටලි අල්ලලා තියෙන කොටසේ වර්ගඵලයට කියලා කියනවා. නම් එම කොටසේ දල සටහනක් මිනුම් සහිතව දී ඇති රූපයේම අඳ දක්වන්න කියලා කියනවා. හරි. එතකොට DC පාදයනේ අපිට එක් පාදයක් විදිහට ගන්න කියන්නේ ඍජු කෝණාශ්‍රේ. හරි. මේක දැන් මෙලින් පැත්තකින් ලියන්න දැන් මෙතන අදින්න ඕනේ. ඒක තන පිටදී හලන කොටස. ඔයාලට පේනව නේද? මෙතනින් තමයි දැන් මේ කොටසක් අඳින්න කියන්නේ. මෙන්න මෙතනින් මෙන්න මේ DC පාදයේ එක පාදයක් වෙන්න ඍජු කෝණාශ්‍රාකාර කොටසක් සම්බන්ධ කරන්න ඕනලු. තේරුණාද? ඒ කොටසේ වර්ගඵලය සමානලු මේ තන පිටලියල්ලා තියෙන කොටසට. මේ කොටස මිනුම් සහිත වඳින්න කියලා කියන්නේ. දැන් මේ මිනුම නම් අපි දන්නවා කීයද 14 මීටරනේ මෙයා. පළල දන්නවා. දැන් අනිත් පැත්තට දිග අපි ගන්න ඕනේ. හරිද? මේක දිග හෝ පළල වෙන්න පුළුවන්. මේක මීට වඩා කොට වුණත් පළලනේ. හරි. අපි ඉස්සරහම හොයා ගන්න ඕන තන පිටලි අල්ලන කොටසේ වර්ගඵලය. තන පිටලි අල්ලා ඇති කොටසේ වර්ගඵලය කොහොමද ගන්නෙ? තන පිටලි අල්ලා තියෙන කොටසේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් මෙන්න මේ මුළු ඍජු කෝණාශ්‍රය තියෙනවනේ අපිට මුලින්ම රූපේ තිබ්බ ඍජු කෝණාශ්‍රය මේ දිග 30 මීටර පළල 14 මීටර වෙන ඍජු කෝණාශ්‍රය එයාගෙන් මෙන්න මේ පිහිනුම් කටාකේ කොටස අඩු කරොත් එහෙම අපිට මේ අඳුරු කරලා තියෙන නැත්තම් තන පිටලි අල්ලලා තියෙන කොටසේ වර්ගඵලය ගන්න පුළුවන් නේද? ඔව් ඒ කියන්නේ ABC මම වලට පැහැදිලි වෙන්න මෙහෙම කියනනම් ACDF වල වර්ගඵලයෙන් අඩු කරා නම් මෙන්න ACDF වල වර්ගඵලයෙන් අඩු කරා නම් ABGEF වල වර්ගඵලය මෙන්න මේ පිහිනුම් තටාකේ වර්ගඵලය අඩු කරා නම් තන පිටලි අල්ලපු කොටසේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. මෙයාගේ වර්ගඵලය ගත්ත හැකි 30 ගුණ කිරීම 14 අඩු කරනවා මෙයාගේ වර්ගඵලය පුතේ අපි හොයාගත්තා අපිට ආව 287ක් වර්ග මීටර. හරි. එතකොට 30 14න් ගුණ කරාම බිංදුවක් අකට දාගමු 3න් ගුණ කරලා ලියමු. මෙතන මේ 30 නේ තියෙන්නේ. එතකොට අග බිංදුවක් තිබ්බොත් ඒ බිංදුව හැම දාගන්නවා. ඊට 3න් ගුණ කරනවා 14. 3 වරක් 4 12න් 2 දැම්මා එකක් ඉතුරුයි. 3 වරක් 1 3යි. අර 1යි 4යි 420ක් එනවා. 3 වරක් 4 12න් 2 දැම්මා එකක් ඉතුරුයි. 3 වරක් 1යි අර 1යි 4යි. 420ක් එනවා. එයාගෙන් අඩු කරන්න ඕන 287ක්. එතකොට එනවා තන පිටලි අල්ලලා තියෙන කොටසේ වර්ගඵලය. බලමු 10න් 7ක් අඩු කරපුවම 3යි. 10න් 7ක් අඩු කරාම 3යි. මෙතන තියෙන එකනේ. 11න් 8ක් ගියාම 3යි. මෙතන දැන් තියෙන 3යි 3න් 2ක් ගියාම 1යි. 133ක් එනවා අපිට. ඔව් 133ක් එනවා. වර්ග මීටර වලින්. මේන්නේ මොකද්ද? අර තන පිටලි අල්ලලා තියෙන කොටසේ වර්ගඵලය. දැන් මේ වර්ගඵලයට සමානයිනේ පුතේ මෙතන මේ අපි ඍජු කෝණාශ්‍රාකාර කොටස සම්බන්ධ කරන්නේ මේ කොටසේ වර්ගඵලය. හරි. එහෙනම් අපි ලියමු. මෙතන සම්බන්ධ කරන කොටස කියන මේ ප්‍රශ්නේ තියෙන විදිහටම ලියමු. හරි. එකතු කරන බිම් කොටසේ වර්ගඵලය. එකතු කරන බිම් කඩේ වර්ගඵලය. ප්‍රශ්න තියෙන විදිහටම ලියමු. වර්ගඵලය සමාන වෙනවා මොකටද? මෙන්න මේ තන පිටලි අල්ලපු කොටසේ වර්ගඵලයට සමානයිනේ. හරි. ඒතර මේකේ මේ
අලුතෙන් සම්බන්ධ කරපු එකේ වර්ගඵලය ගන්න පුළුවන් දිග ගුණ කිරීම පළලෙන් ගන්න පුළුවන් මන් මෙයාගේ පළල හෝ දිග මෙතන මෙන්න මේ දිග මන් දාගන්නකො x කියලා. ඔන්න x කියලා දාගත්තා. ඒතකොට x ගුණ කිරීම 14න් එනව නේද මෙයාගේ වර්ගඵලය. හරි. දැන් මෙයාගේ වර්ගඵලය අපි හොයාගත්ත 133යි කියලා පුතේ. x ගුණ කිරීම 14 සමාන වෙනවා 133ට. එහෙනම් 14 මෙහා පැත්තට ආවහම 133 බෙදීම 14 පැත්ත මාරු වෙච්ච එක ගැටලුවක් කරගන්න එපා. හරි 133 14න් බෙදන්න. ඔන්න මේ පැත්තක බෙදනවා. මේක භාගයක් විතර ලියන්නත් පුළුවන්. කමන්නේ අපි ඔයාලට සුළු කරන් දැන් දන්නේ නැති අර සුළු කරගන්නේ කොහොමද කියලා ගැටලුවක් එනවනේ එහෙනම් මම මේ හරිය කියන්නේ. හරි 14 දෙකෙන් බෙදුවම 7යි. මෙයා දෙකෙන් බෙදුම් කීයද? දෙකෙන් බෙදුවට පස්සේ 13ට දෙකේව කීයද? 6යි. 6යිනේ 13ට දෙකේව 6යි. 6 වරක් 2 12යි. 6 වරක් 2 12යි. 12ක් අඩු කරාට පස්සේ ආයෙත් වෙන්නේ 13. 13ට දෙකේව 6යි. ආයෙ 12ක් අඩු කරාට පස්සේ කීයද ඉතුරු වෙන්නේ? එකක් ඉතුරු වෙනවා. දශම තිත තියලා 10යි මේ බිංදුවක් ගන්න. ඒතර 10ට 5යි. 66.5ක් එනවා. තේරුණාද? දන්නේ නැති කට්ටිය දීර්ඝ බෙදීමෙන් බෙදලා බලන්න. දෙකෙන්. එතකොට එනවා 66.5. බලන්න බෙදලා. හරි. 66.5ක් එනවා. හරි. දැන් අපි බෙදමු 66.5 බෙදමු 7ෙන්. දැන් පුළුවන් නේ චක්‍රය දාන්න ඕනේ 66.5 බෙදන්න 7ෙන්. කීයද? 7 වරක් 9 එනවා කීයද? නම්බරක් 7 63ක් එනවා. 63ක් එනවා. එතකොට මෙතන ඉතිරි වෙනවා 3ක්. දශම තිත තියලා 5 ගන්න මේ මෙතන 5 ගන්නවා 35ට 7 ඒවා කීයද? 5යි. 9.5ක් එනවා. මීටර්. එන එක පැත්තකදී කියන 9.5යි. එතකොට දුවේ පුතේ ඔයාලා දල සටහනේ මෙහෙම 9.5යි මීටර කියලා දාන්න. මෙතන x කියලා දැම්මත් ගැටලුවක් නැහැ. x කියලා දාලා දාන්න. නැත්නම් මෙතන x ආවේ කොහොමද කියලා බලන්න ඕනේ. x කියන්නේ 9.5යි මීටර. තේරුණාද? දල සටහන මේ විදිහට හඳින්න ඕනේ. දිග පළල සටහන් කරලා 9.5ක් එනවා. නැත්නම් ඔයාලට මෙතන 9.5 නැතුව මෙහෙම ලියන්නත් පුළුවන්. 9යි මෙතන දශම වලින් අපි ගත්තේ. නැත්තම් මෙහෙම ගත්තොත් 9යි දෙකෙන් එකක් කියලා ලියන්නත් පුළුවන් ඕන. ගැටලුවක් නැහැ. 9යි දෙකෙන් 1යි මීටර කියලා ලිව්වත් කමක් නැහැ භාගයක් විදියට. මේ ලේසිම විදිය දශම වලින්නේ මම එහෙම ලිව්වා. ඔයාලට දශම ලේසි කියලා මං හිතුවා. හරි. මේ දෙකම එක එක්කෙනාට මේ ලේසි විදිය වෙනස් නේ. ඉතින් ඔයාලට ලේසි විදියක් ලියන්න ගැටලුවක් නැහැ. මේ පිළිතුරු දෙකම හරි. එතකොට මෙතන දල සටහන අනිවාර්යෙන් අඳින්න. හරි. එතකොට ඔන්න දල සටහන මම මෙහා පැත්තට අදින්නම්. එතකොට ඔයාලට පැහැදිලි වෙන හින්දා. අතන පැහැදිලි නැත්තම් මම මෙතනත් අදින්නම්. මෙහෙමනේ තියෙන්නේ කොටස. මෙයා සමාන කොටස් දෙකකට බෙදෙන විදිහට අර්ධ වෘත්තය තියෙනවා. මෙතන තන පිටලිය අල්ලපු කොටස තියෙනවා. මේක දිග 14යි. අනික් මිනුම ඕනේ අපිට. මේකෙන් දල සටහනක් අදින්න තියෙන්නේ. මේක 14යි. එතකොට මේක 9යි ගණන් පුතේ මීට වඩා දිග අඩු වෙන්න ඕන. මෙතන 9.5ක් එනවා. නැත්නම් 9.5යි. හොයාගත්ත විදිහෙම නම් 9.5යි මීටර. මේ විදිහට අදලා තියෙන දත්ත ටික ලකුණු කරලා මෙතන උනම් 14යි මීටර කියලා දාන්න. මේක 30යි මීටර. හරි. මේ විදිහට දාලා සටහන් ඉඳලා තියෙනවා. හරි මේක ලකුණු දාන විදිහ මම ඔයාලට කියන්නම්. මේකෙදි දුවේ පුතේ ලකුණු අපිට දීලා තියෙනවා. 3ක් දීලා තියෙනවා. මෙතන ලකුණු දීලා තියෙන්නේ මෙන්න මෙතන. තන පිළිලි අල්ලපු කොටසේ තන පිළිලි අල්ලපු කොටසේ වර්ගඵලයේ හොයනවට එක ලකුණක් දීලා තියෙනවා. ඒ වගේම මේක ඉතිරි පැත්ත දිග හොයනවට එක ලකුණක් දීලා තියෙනවා. දල සටහනට එක ලකුණක් දීලා තියෙනවා. හරි. මේක සටහන් කරගන්න. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. තුන්වෙනි එකට
හරි ඊළඟ ප්‍රශ්නට යමු අපි තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නට යමු. හරි තුන්වෙනි එක. හරි. එතකොට දීලා තියෙනවා වටිනාකම රුපියල් 9000ක් වෙන භාණ්ඩයක්. වටිනාකම රුපියල් 9000ක් වෙන භාණ්ඩයක්. වටිනාකම රුපියල් 9000ක් වෙන භාණ්ඩයක් ආනයනය කිරීමේදී ආනයනය කරනවා කියන්නේ ගෙන්නනකොට එහි මුල් වටිනාකමින් 18%ක තීරු බද්දක් අය කරේ. බද්දක් අය කරනවලු ගෙන්නනවට රටින් බඩු ගෙන්නනවට අපිට බද්දක් අය කරනවානේ. එහෙනම් මේ 9000ට ගෙනපු භාණ්ඩෙටත් බද්දක් අය කරනවලු කොච්චර ප්‍රමාණයක්ද 118ක බද්දක් තමයි අය කරන්නේ. 118ක බද්දක් අය කරනවලු. හරි. රෝම ඉලක්කම් 1. පළවෙනි එකේ දහලා තියෙනවා මෙම භාණ්ඩය ආනයනය කිරීමේදී තීරු බදු වශයෙන් ගෙවිය යුතු මුදල කීයද? එහෙනම් පුතේ අහන්න මෙහෙමයි. 100ට නම් 18ක බද්දක් අය කරනවා නම් 9000ට කොච්චර බද්දක් අය කරනවද කියලා. මේක ලියා ගන්න දන්නේ නැතිවට මම කිව්වා මේකේ හරස් ගුණිතය හැමතිස්සෙම දුවේ පුතේ සමාන වෙනවා කියලා. ඒ කියන්නේ 900 ඉස්සර මේ පැත්තෙන් කියන 100 ගුණ කිරීම x සමානයි 100 ගුණ කිරීම x සමානයි 9000 ගුණ කිරීම 18ට. ඒ කියන්නේ 100 ගුණ කරලානේ තියෙන්නේ. 9000 ගුණ කිරීම 18 බෙදීම 100. මෙන්න මේක අගේ එනවා. තීරුබදු මුදල එනවා. හරි. දන්න අයට කෙලින්ම ලිව්වට කමක් නැහැ. මම දන්නේ නැති අයට තමයි මේක පැහැදිලි කරේ. අපි 9000ට අය කරන තීරුබද්ද හොයමු. තීරුබදු මුදල කොහොමද ගන්නෙ? 9000 ගුණ කිරීම 100ට 18. එතකොට සුළු කරමු. පැන්සලෙන් සුළු කරන්න බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 18 ගුණ කරමු 9. නම්බරකට 72න් 2 දැම්මා 7ක් ඉතිරි. නම්බරක් එක 9යි. 9යි 7යි 16යි. එතන බිංදුවක් තියෙනවා. රුපියල් 1620ක් බද්දක් අය කරලා තියෙනවා. රුපියල් 1620ක බද්දක් අය කරලා තියෙනවා. ටිකක් ලොකු බද්දන්නේ 9000ක බඩුවක. සාමාන්‍යයෙන් එහෙම ආනයනය කරද්දි මේ වගේ බදු අය කරනවා. ඒකනේ වාහන වල එහෙම මිල වැඩි. හරි. මේකෙදි පුතේ මේකට ලකුණු දෙකක් හම්බ වෙලා තියෙනවා. මේක ලියනවට එක ලකුණයි. මේකට එක ලකුණයි. ලකුණු දෙකක් හම්බ වෙලා තියෙනවා. හරි. ඊළඟ එකට යමු අපි රෝම ඉලක්කම් 2ට. රෝම ඉලක්කම් 2. හරි. රෝම ඉලක්කම් 2 කියනවා අමල් මෙවැනි භාණ්ඩ 12ක් මේ වගේ භාණ්ඩ 12ක් ආනයනය කර මේ වගේ භාණ්ඩ 12ක් ආනයනය කර තම වෙළඳ ආයතනයට රැගෙන යන්නේ ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් 6000ක් ගෙවමිනි. මේ වගේ බඩු 12ක් ගේන ප්‍රවාහන ගාස්තුව යනවා 6000ක්. එක් භාණ්ඩයක් සඳහා ඔහුට වැය වෙන මුළු මුදල කොපමණද කියලා අහනවා. දැන් පුතේ මේකේ ප්‍රවාහණයට මේ ප්‍රවාහණය සඳහා එක සැරේ භාණ්ඩ කීයක් ගන්නවද? 12ක්. භාණ්ඩ 12ක් ගෙන්නන්න කීයද යන්නේ? භාණ්ඩ 12ක් ගෙන්නන්න අපිට යනවා රුපියල් 6000ක්. එතකොට මේ බඩුවට යන වියදම මොකද්ද? ගෙන්නන්න යනවා තීරු බද්දක් ගහනවා භාණ්ඩේ මිල තියෙනවා. හරි ඉස්සර වෙලාම අපි එක භාණ්ඩයක් ගෙන්නන්න යන ප්‍රවාහන වියදම හොයමු. එක් භාණ්ඩයක් සඳහා ප්‍රවාහන වියදම. එක් භාණ්ඩයක් සඳහා ප්‍රවාහන වියදම කීයද? රුපියල් 6000 බෙදනවා 12. ඔන්න පැන්සලෙන් සුළු කිරීම කරන්න 12 1යි 60ට 12 කීයද? 5යි. රුපියල් 500යි. එක භාණ්ඩයක් සඳහා වියදම රුපියල් 500ක් එනවා. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකක්ද එනවද? අපෙන් මේ ප්‍රශ්නේදී අහන්නේ එක් භාණ්ඩයක් සඳහා ඔහුට වැය වන මුළු මුදල.
භාණ්ඩයක් සඳහා වැය වන මුළු මුදල මේක මම පහලට කියන්නම් එතකොට එකතු කරන්න ලේසි නිසා භාණ්ඩේ මිල කීයද 9000යි හරි 9000යි භාණ්ඩේ මිල 9000යි එතකොට තීරුබද්ධ කීයද 1620යි එතකොට ප්‍රවාහන වියදම එක භාණ්ඩයකට 500 එකතු කරමු කොච්චර වියදමක් යනවද කියලා බලන්න 0යි 2යි 6යි 5යි කීයද 11 එක දැම්මා එකක් ඉතිරි 9යි 10යි අර එකයි 11යි එතකොට යනවා 11120ක් යනවා එක භාණ්ඩයක් සඳහා වියදම 11120ක් යනවා හරි මේක සටහන් කරගන්න මේකේ මම ලකුණු දෙන විදිහත් ඔයාලට දාන්නම් මේකේ දුවේ පුතේ ලකුණු හම්බ වෙලා තියෙනවා 3ක් මේකේ පිළිතුරට එක ලකුණයි ඒ වගේම ප්‍රවාහන ගාස්තුව 500 හොයනවට එක ලකුණයි මේ ටික එකතු කරනවට එක ලකුණයි අවසාන පිළිතුරට එක ලකුණයි ලකුණු 3ක් ලැබෙනවා හරි හරි රෝමි ලක්ෂණ 3ට යන් ඒක හදන විදි දෙකක් තියෙනවා මම දෙකෙන්ම ඔයාලට කියලා දෙන්නම් රෝමි ලක්ෂණ 3ට යන් අපි ඊට කලින් මේ එක භාණ්ඩයකට යන වියදම ලියාගෙන ඉන්න මෙතනින් එක භාණ්ඩයකට යන වියදම අපි හොයාගත්තනේ කීයද 11120 මේක ලියාගමු මේක ඉස්සරහට වුණා රෝමි ඉලක්කම් 3 හරි රෝමි ඉලක්කම් 3 දී අපෙන් අහනවා එම භාණ්ඩයක් විකිණීමෙන් 120ක ලාභයක් ලබා ගැනීමට නම් එම භාණ්ඩයක් විකිණීමෙන් 120ක ලාභයක් ලබා ගැනීමට නම් ඔහු එය විකිණිය යුතු මිල කීයද මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන් මම මේ ක්‍රම දෙකම කියලා දෙන්නම් එක ක්‍රමය 120ක ලාභයක්ම තියෙන්න ඕන එහෙනම් 100ක භාණ්ඩයක් නම් 20ක ලාභයක් තියෙන කීයද විකුණන්න ඕන පුතේ රුපියල් 100ක බඩුවක් නම් අපිට ලාභයක් 20ක ලාභයක් තියෙනනම් කීයද විකුණන්න ඕන 120ට එහෙනම් 11120ක භාණ්ඩයක් කීයටද විකුණන්න ඕන ඔන්න ඔහොම හොයන්න පුළුවන් එයාට x කියලා දාගන්නකෝ ඔයාලා දන්නවනේ හරස් ගුණිතයෙන් පුළුවන් කියලා කොහොමද මේ පැත්තට ගුණිතය මේ පැත්තේ ගුණිතයට සමාන වෙනවා විකිණිය යුතු මිල කොහොමද එන්නේ ඔයාලා අර විදිහට හදලා බලන්න ඉස්සර වෙලා විදිහට හරස් ගුණිතය දාලා x කියලා දාලා එතකොට මෙහෙම එන්නේ රුපියල් 11120 100ට 120ෙන් ගුණ කරන්න එතකොට බලමු රුපියල් කීයක් යනවද කියලා සුළු කිරීම කරමු පැන්සලෙන් කපන්න බිංදුවට බිංදුවක් කැපෙනවා එතකොට 1112 ගුණ කරන්න ඕන 12න් 1000 මෙතනින් මම ගුණ කරන්න නැත්නම් මේ හරියෙන් ගුණ කරන්නකො 1112 ගුණ කරන්න ඕන 12න් දෙවරක් දෙක 4යි දෙවරක් එක 2යි දෙවරක් එක 2යි දෙවරක් එක 2යි මෙයා එකෙන් ගුණ කරද්දි මෙයාමයි එන්නේ එතකොට පිළිතුරු වශයෙන් අපිට එනවා 4යි 4යි 3යි 3යි 1 රුපියල් 13344ක් එනවා අපි රුපියල් 13344කට මෙන්න මේ භාණ්ඩේ විකුණුවොත් තමයි අපිට 120ක ලාභයක් ලැබෙන්නේ මේක තමයි පළවෙනි ක්‍රමය
දෙවෙනි ක්‍රමයේදී පුළුවන් පුතේ අපි මේකේ ලාභය හොයලා. ඒ කියන්නේ 120ක ලාභයක් නෝන. 120ක් කියන්නේ කොච්චර ලාභයක්ද කියලා හොයලා මෙන්න මේකේ මේ භාණ්ඩයට යන වියදමට අර ලාභය එකතු කරනවා. මම ඒක මේක හදන්නම්කො මේ ක්‍රම දෙකක් ඈ. දෙවෙනි ක්‍රමය. ලාභය 11120න් 120ක් කියන්නේ කොච්චරද කියලා බලනවා. 120ක් නේ ලාභය කියන්නේ. හරිද පුතේ? මෙන්න මේ මුදලෙන් 120ක් නේ අපිට ලාභය අවශ්‍ය. අපි ලාභය බලනවා කීයද කියලා. එතකොට සුළු කරන්න මම මේ පැන්සලෙන් සුළු කරන්න ඔයාලා බිංදුවට බිංදුවක් කැපෙනවා බිංදුවට බිංදුවක් කැපෙනවා. එතකොට අපිට යනවා දෙකෙන් ගුණ කරන්න දෙවරක් 2 4යි දෙවරක් 1 2යි දෙවරක් 1 2යි දෙවරක් 1 2යි. මෙන්න මෙහෙම උත්තරයක් එනවා. මේ හෙව්වේ ලාභය. දැන් අපි හොයන්න ඕන විකිණිය යුතු මිල. මොකද කරන්නේ? මේ භාණ්ඩයට මේ ලාභය එකතු කරනවා. 11120ට 11120ට අපි එකතු කරනවා 2224ක්. 4යි 4යි 3යි 3යි 1යි. මේ උත්තරේ මෙනව නේද? මේ උත්තරේ මෙනව 13344ක් එනවා. මේ ක්‍රම දෙකටම හදන්න පුළුවන්. වෙනින් මේ කියන්නේ ලාභය හොයලා මුල් මුදලට එකතු කරන්නත් පුළුවන්. නැත්නම් පහසුවෙන්ම කෙලින්ම මේ පිළිතුර ලබා ගන්නත් පුළුවන්. මෙතන හැබැයි පොඩි chance එකක් තියෙනවා. මෙතන පියවර දෙකක් තියෙන හින්දා අවසාන උත්තරේ වැරදුනොත් මෙයාට ලකුණු හම්බ වෙනවා. හරි මෙතනදී දුවේ පුතේ ඔයාලට මෙතන ලකුණු දෙකක් තමයි මේ ප්‍රශ්නෙට හම්බ වෙන්නේ. එතකොට මේ ප්‍රකාශනයේ ලියනකොට එක ලකුණයි පිළිතුරට එක ලකුණයි. මේකෙත් එහෙමයි මෙයාට එක ලකුණයි මෙයාට එක ලකුණයි. මේ ක්‍රම දෙකම හදන්න ඕනේ නැහැ. එක ක්‍රමයක් හදන්න ඔයාලට පහසු ක්‍රමයක් හදන්න. හරි අපි රෝම ඉලක්කම් 4ට යමු. රෝම ඉලක්කම් 4ට යමු. රෝම ඉලක්කම් 4. හරි රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 කියනවා අමල්ගේ වෙළඳ ආයතනයේ වාර්ෂික වටිනාකම. අමල්ගේ වෙළඳ ආයතනයේ වාර්ෂික වටිනාකම එය පිහිටි නගර සභාව විසින් රුපියල් 15000කට තක්සේරු කර ඇත. තක්සේරු කරලා තියෙන්නේ කීයකටද? 15000කට. තක්සේරු වටිනාකම මෙය තක්සේරු වටිනාකම. තක්සේරු වටිනාකම කීයද? 15000යි. ඊට පස්සේ කියනවා ඔහු කාර්තුවකට වරිපනම් ලෙස රුපියල් 600ක් ගෙවයි. කොච්චර ප්‍රමාණයක්ද? කාර්තුවකට ගෙවන්න පුතේ. කාර්තුවකට ගෙවනවලු 600ක්. රුපියල් 600ක් ගෙවනවලු කාර්තුවකට. ගෙවයි. එම නගර සභාව අය කරනු ලබන වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය සොයන්න. වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය අහනවා. හරි. එතකොට ඉස්සර වෙලාම කාර්තුව කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ප්‍රතිශතයක් හදන්න පුතේ වාර්ෂිකවනේ. දැන් මේකේ උනාට දීලා තියෙන්නේ මෙයා කාර්තුවකට දීපු මුදලනේ. කාර්තුවක් කියන්නේ මාස 3ක්. මතක තියාගන්න කාර්තුවක් කියන්නේ මාස 3ක්. එහෙනම් අවුරුද්දට කාර්තු කීයක්ද? අවුරුදු එකකට කාර්තු කීයක් තියෙනවද? අවුරුදු එකකට කාර්තු 4ක් තියෙනවා. මාස 3ේම 4න්නේ. මේ 3 වරක් 4 නේ 12. මාස 2. හරි. මේක මම මතක තියාගන්න විදිහක් කියන්නම් පුතේ. කාර්තු කියද්දී අකුරු කීයද කාර්තු කියන්න? අකුරු 3යි. 1යි 2යි 3යි. එහෙනම් කාර්තුවකට මාස 3යි
ඒ වගේම අවුරුදු කියද්දී අකුරු කීයද? 4යි. අකුරු 4 කියන්නේ අවුරුද්දට කාර්තු 4යි. එහෙම මතක තියාගන්න පුළුවන්. හරිද? පැහැදිලිද? කාර්තුවක් කියන්නේ මාස 3ක්. ඔන්න අය අමතක වෙන්න බෑ. අවුරුද්දට කාර්තු තියෙනවා 4ක්. හරි. දැන් මේකෙදී අපිට කියනවා කාර්තුවකට තමයි 600ක් ගන්න. එහෙනම් අවුරුද්දටම ගන්න වරිපණම් බදු මුදල හොයන්න ඕන. අවුරුද්දකට වරිපණම් බද්ද. අවුරුද්දකට වරිපණම් බද්ද. වරිපණම් බද්ද. කොහොමද හොයන්නේ? කාර්තුවකනේ දීලා තියෙන්නේ. කාර්තු කීයක් තියෙනවද අවුරුද්දට? 4ක්. 4ෙන් ගුණ කරමු. අවසාන බිංදු දෙක එහෙමම දාගන්න 6 වරක් 4 කීයද? 24. 2400යි. ඒ කියන්නේ අවුරුද්දකටම වරිපණම් බද්ද 2400යි. අපෙන් අහන්නේ මොකද්ද? වාර්ෂික බදු ප්‍රතිශතය. වාර්ෂික බදු ප්‍රතිශතය. එහෙනම් කොහමද? 15000කට ගන්නේ 2400ක බද්දක් නම් 100කට කොච්චරයිද? මේක මෙහෙම එන්නේ. මේක 4ෙන් ගුණ කරාට පස්සේ උත්තරේ එනවනේ පුතේ කීයද? 2400යි කියලා. ඒ 15000කට 2400 නම් 100කට කොච්චරයිද? හරස් ගුණිතය දාලා ගන්න පුළුවන්. එතකොට මෙයාම එනවා. තේරුණාද? මෙයාගෙන් ගුණ කරාට පස්සේ ලැබෙන පිළිතුර මෙයාගෙන් ගුණ කරාට පස්සේ ලැබෙන පිළිතුරට සමානයි. හරි. එතකොට සුළු කිරීම කරමු අපි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. මේ බිංදුවකට මේ බිංදුවත් කපමු. හරි. ඊට පස්සේ මෙයා 3ෙන් බෙදනවානේ. 15ට 3 ඒවා 5යි. 24ට 3 ඒවා කීයද? 24ට 3 ඒවා 8යි. මෙතන 80 තියෙන. 80 5න් බෙදුවාම කීයද? 80 5න් බෙදුවාම කීයද? 5 ඒවා 1යි. මෙතන ඉතිරි වෙනවා 3ක් 30ට 5 ඒවා 6යි. 100ට 16ක් එනවා. වාර්ෂික බදු ප්‍රතිශතය 116ක් එනවා. පිළිතුර 116 එතකොට. මෙතන මේ කාර්තු සහ මේ කාර්තුවකට තියෙන මාස ගාන සහ අවුරුද්දට තියෙන කාර්තු ගාන මතක තියාගන්න. හරි මේකෙත් මම ලකුණු දෙන්න විදිය දෙන්නම් ඔයාලට. මේකෙදි පුතේ අවුරුද්දට බදු මුදල හොයනවට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රතිශතයක් විදිහට ලියනකොට එක ලකුණක් දීලා තියෙනවා. පිළිතුරට එක ලකුණක් දීලා තියෙනවා. ලකුණු 3යි. මුල් ලකුණු 3යි. මේ හැම ගැටලුවක්ම ලකුණු 10ක ප්‍රශ්නය. හරි. අපි 4 වෙනි ප්‍රශ්නෙට යන් 4 වෙනි එකට යන්. අංක 4ට. ඔයාලට මේ පාස් පේපර් කරගෙන යනකොටම තේරෙනවා ඇති. අයි මං කලින් ඉඳන් පාස් පේපර් කරේ නැත්තේ කියලා හිතනවා ඇති. ඒ කියන්නේ පාස් පේපර් එන්නේ පුතේ එකම රටාවකට. එකම රටාවකට එන්නේ. එතකොට මේ පාස් පේපර් ටික කරපුවාම නිකම්ම විෂය නිර්දේශයෙන් සෑහෙන කොටසක් ආවරණය වෙනවා. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන් අංක 4. කොටු දෙකක් තියෙන්නේ. හරි. පාසලක ටෙනිස් සංචිතයකට පාසලක ටෙනිස් සංචිතයකට 11 වෙනි ශ්‍රේණියේ A1 A2 නැමැති සිසුන් දෙදෙනෙකුද 11 ශ්‍රේණියේ අපි ලියාගමු ඒතර පහසෙන්නේ A1 සහ A2 කියලා ළමයි දෙන්නෙකුත් ඊට පස්සේ නැමැති සිසුන් දෙදෙනෙකුද 12 වෙනි ශ්‍රේණියේ B1 B2 හා B3 නැමැති සිසුන් තිදෙනෙකුද 12 වෙනි ශ්‍රේණිය B1 B2 B3 කියලා ළමයි 3 දෙනෙක් 11 ශ්‍රේණියේ A1 A2 කියලා ළමයි දෙන්නයි 12 ශ්‍රේණියේ B1 B2 B3 කියලා ළමයි 3 දෙනෙක්
තුන් දෙනෙකුද මෙන්න මේ ටෙනිස් සංචිතයට අයත් වෙනවලු. ඉදිරි දිනකදී පැවැත්වෙන යුගල ටෙනිස් තරගයක් සඳහා යුගල කියන දෙන්නේ නේද? දෙන්නේ කරන ටෙනිස් තරගයක් සඳහා සිසුන් දෙදෙනෙකු එක් සිසුවෙකුට පසු අනෙක් සිසුවා වන ලෙස ඉහත සඳහන් සිසුන් අතරින් අහඹු ලෙස තෝරා ගන්නවලු. එක්කෙනෙක් තෝරගෙන ඉවර වෙලා ආයෙත් එක්කෙනෙක් විදිහට සිසුන් දෙන්නේ තෝරා ගන්නවලු. හරි. ඉතින් රෝම ඉලක්කම් එකේ කියනවා මෙම පරීක්ෂණයේ නියදි අවකාශයේ රූපයේ දැක්වෙන කොටු දැල මත කතිර සලකුණු මගින් ලකුණු කරන්න කියලා කියනවා. මේක කියනවා රූපයේ දැක්වෙන කොටු දැල මත කතිර සලකුණු වලින් ලකුණු කරන්න කියලා. මෙන්න මෙහෙම දීලා තියෙනවා කොටු දැල. ඒක දීලා තිනවා පළමු වෙනි සිතුවා. මෙතන දෙවෙනි සිසුවා. මෙතන දීලා තිනවා A1 A2 B1 B2 B3 එතනත් A1 A2 B1 B2 B3 හරි. ඒ කියන්නේ මේක පළමු තෝරා ගැනීම මේක දෙවන තෝරා ගැනීම. මේක පහසු වෙන්න ඕන හින්දා මම කඩේ ඉරි දා ගන්නම් පුතේ ඔයාලට පැහැදිලි නේ එතකොට. මෙන්න මේ විදිහට කොටු දැල්ල දීලා තියෙනවා ගන්න. කොටු දැල්ල දීලා තියෙනවා ගන්න. හරි පොඩ්ඩක් ඇදුණා ඉතින් මගේ. හරි. ඊට පස්සේ කොටු දැල්ල දැන් මේ කතර තිත් කතර ලකුණු කරන්න කියන්නේ. ඉස්සරහ නම් මේක පොඩ්ඩක් අවබෝධ කරගමු පුතේ. මෙතන දැන් ටෙනිස් තරගයක් තියෙන්නේ. ටෙනිස් තරගයක් යුගල ටෙනිස් තරගයක්. කියන්නේ දෙන්න ගානේ සෙල්ලම් කරන තරගයක්. මේකට ළමයි තෝරගන්නේ කොහොමද? එක ළමයා තෝරගෙන ඉවර වෙලා තමයි අනිත් ළමයා තෝරගන්නේ. එකම ළමයි නම් ඉන්නත් බෑ. එකම ළමයි දෙන්නෙක් ඉන්න පුළුවන්ද? එකම මේ යුගල ටෙනිස් තරගය. එහෙනම් එක පැත්තකින් ගහලා අනිත් පැත්තට ගිහලා ගහන්න වෙනවා යාට. එහෙම බෑනේ. හරි. ඔන්න බලන්න මේක මේ කොටදල මේ සම්පූර්ණ කරන්න හරියම පහසුයි. දැන් බලන්න. පළවෙනියටම ඒක කියන ළමයා තෝරගන්නවා. 11 පන්තිය. තෝරගත්තට පස්සේ එයාගේ ප්‍රතිවාදියා විදිහට ආයෙත් ඒකම එයාම තෝරගන්න පුළුවන්ද? බෑ. එතකොට මේ ලක්ෂ්‍ය ඒ සිද්ධිය වෙන්නේ නැහැ. හා. ඒ එක කියන ළමයා තෝරගෙන ඒ දෙක ළමයා තෝරගන්න පුළුවන්ද? පුළුවන්. දෙන්නේ නැහැ එතකොට ටෙනිස් ගහන්න. ඒ එක තෝරගෙන B එක තෝරගන්න පුළුවන්. ඒ එක තෝරගෙන B දෙක තෝරගන්න පුළුවන්. ඒ එක තෝරගෙන B3 තෝරගන්නත් පුළුවන්. ඒ දෙක තෝරගෙන ඒ එක තෝරගන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි ඒ දෙක තෝරගෙන ඒ දෙකම තෝරගන්න බෑ. එකම පුද්ගලයා තෝරගන්න බෑනේ. ඒ දෙක තෝරගෙන B එක තෝරගන්න පුළුවන්. වෙනස් කෙනෙක් තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙත් මොකද වෙන්නේ? B එකම තෝරගන්න බෑ නැවත. හැබැයි B එකත් එක්ක වෙනින් ආය තෝරගන්න පුළුවන්. B දෙකත් එක්ක B දෙකම තෝරගන්න බෑ. ඒ කියන්නේ B දෙක සිසුවා තෝරගෙන ආයවතාවක් B දෙක සිසුවම තෝරගන්න බෑ. දෙන්නෙක් එපයි. එතකොට ඒක නැතුව ඉතිරි ටික ඔක්කොටම අතිර එනවා. මේකෙත් එහෙමයි B3 සිසුවා තෝරගත්තට පස්සේ නැවත B3 සිසුවා තෝරගන්න බෑ. වෙනින් සිසුව තෝරගන්න පුළුවන්. මෙන්න මේ මැද රේඛාව විකර්ණ රේඛාව එන්නේ නැහැ. මේ විදිහට තමයි එන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේක ලකුණු කරනකොට දුවේ පුතේ ලකුණු දෙකක් දීලා තියෙනවා. එකක් දාගමු ලකුණු දෙකක් දීලා තියෙනවා. මෙන්න මේ කතර ටික ලකුණු කරනකොට විතරයි. බලන්න පහසෙන්ම ගන්න පුළුවන්. ඉස්සරහලා ප්‍රශ්නේ හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕන. රෝම ඉලක්කම් 2. මේ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 2. එකම ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සිද්ධිය වටකොට දක්වා එහි සම්භාවිතාව සොයන්න. එකම ශ්‍රේණියෙන් සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සිද්ධිය වටකොට දක්වා එහි සම්භාවිතාව ලියන්න. දැන් අපි දන්නවා මේ එක පැත්තකින් අපි ලියාගත්තනේ. ඒක ඒ දෙක කියන්නේ එකම පන්තිය ළමයි. B1 B2 B3 කියන්නේ එකම පන්තිය ළමයි. එකම පන්තිය ළමයි දෙන්නෙක් තරග කරන
මේ ඒව බලලා වට කරලා දක්වන්න කියනවා. දැන් බලන්න A2 A1 එකම පන්තියනේ මෙයා එනවා එහෙනම්. B1 A1 එනවද? නෑ එයා එන්නේ නෑ. අයා එන්නේ. B2 A1 එනවද? නෑ මේ පොලිමම වෙන්න B ආයනේ. හැබැයි A1 A2 එනවා. නේද? B1 A2 එනවද? නෑ මේ දෙන්න පන්ති දෙකනේ දුවේ පුතේ. එක්ක මෙන්න මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් වෙන්න ඕන නැත්නම් මේ දෙන්නගෙන් දෙන්නෙක් වෙන්න ඕන. එතකොට මෙතන බලන්න B1 නම් මේ පොලිමම අරන් යමු. A1 තෝරගන්න සිද්ධියක් නැහැ. A1 A2 කියන කෙනව එකම පන්තියේ A1 B1 එන්නයි කියන්නේ B2 එන්නේ නැහැ B3 එන්නේ නැහැ මේ කතර තුනේ එන්නේ. මෙයාගේ බලන්න A2 A1 එනවා. නමුත් A2 මෙන්න මේ B1 B2 B3 කියන කට්ටියනේ මේ එකතු වෙලා මේ සෙල්ලම් කරලා තියෙන්නේ. එයාලා ඉන්නේ නැහැ. එකම පන්තියේ නෙවෙයි. එතකොට අපිට එන්නේ මෙන්න මේ කොටස B1 නම් මෙන්න මෙහෙම එන්න ඕන. මොන වටකට දක්වලා මම පෙන්නන්නම්. දැන් බලන්න මෙතන A2 A1 එකම පන්තිය. A1 A2 එකම පන්තිය. මෙයාගේ බලන්න B1 B2 එකම පන්තිය. B1 B3 එකම පන්තිය. B2 B1 එකම පන්තිය. B2 B3 එකම පන්තිය. B3 B1 එකම පන්තියනේ. එකම පන්තිය දෙන්නේ. මෙයාත් එකම පන්තිය දෙන්නේ. මෙන්න මේ කොටස තමයි වට කරලා දක්වන්න ඕනේ. වට කරලා දක්වලා විතරක් හරියනවද? නෑ සම්භාවිතාවත් අහලා තියෙනවා. සම්භාවිතාව ගන්න පුතේ මුළු සිද්ධි ගානේ. එතන දැන් කතර කීයක් ඇඳලා තියෙනවද? 5යි 25යි 25න් 5ක් අඩු වෙනවා. ඔක්කොම කතර 20ක් තියෙනවා. බලන්න තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10. 11 12 13 14 15 16 17 18 19 20. දෙපැත්තෙන් 10 10 තියෙන 20. 20න් වට කරලා දැක්ුවේ කොච්චරද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8. 20න් 8. මේක සරලව ලියන්නත් පුළුවන්. කොහොමද සරලව ලියන්නේ? 20ට 4 ඒවා 5යි 8ට 4 ඒවා 2යි. 5න් 2 කියලා ලිව්වත් වැරද්දක් නැහැ. 5න් 2 කියලා ලියන්නත් පුළුවන්. හොඳද? හරි. මේකෙදි දුවේ පුතේ මේ වට කරලා දක්වනකොට එක ලකුණක් දීලා තියෙනවා. මේ වට කරලා දක්වන එකට එක ලකුණක් දීලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේ සම්භාවිතාව ලියනකොට එක ලකුණක් දීලා තියෙනවා. මේ දෙකෙන් මොකක් ලිව්වත් කමන්නේ උත්තරේට. හරි අපි රෝම ඉලක්කම් 3ට යමු. ඒක සටහන් කරගන්න ඇති කියලා දෙනවා. රෝම ඉලක්කම් 3ට යමු. හරි රෝම ඉලක්කම් 3ට යමු අපි. රෝම ඉලක්කම් 3. හරි. මේකේ දීලා තියෙනවා තෝරාගෙන සිසුන් දෙදෙනාම එකම ශ්‍රේණියේ වූ විට තරඟයේ දිනීමේ සම්භාවිතාව 0.7ද. තෝරාගත් සිසුන් දෙදෙනාම එකම ශ්‍රේණිය. ඉස්සර වෙලා අපි ලියමු එකම ශ්‍රේණියේ සම්භාවිතාව කීයද හෙව්වා අපි එකම ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙක් සෙල්ලම් කිරීමේ සම්භාවිතාව හෙව්වා. රෝම ඉලක්කම් දෙකේදී කීයද ආවේ අපිට 20න් 8යි නැත්තම් 5න් 2යි කියලා ගන්න එක. 5න් 2යි සරලවම ගමු. ඊට පස්සේ මේකේ ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? තෝරා ගැනීම සිසුන් දෙදෙනාම තෝරාගත් සිසුන් දෙදෙනාම එකම ශ්‍රේණියේ වෙලා තරඟයේ දිනීමේ සම්භාවිතාව කීයද පුතේ? දිනීමේ සම්භාවිතාව 0.7යිලු. එකම පන්තියේ වෙලා. එම දෙදෙනා ශ්‍රේණි දෙකෙන් වූ විට තරඟයේ දිනීමේ සම්භාවිතාව 0.5යිලු. ශ්‍රේණි දෙකෙන් වුණොත් තරඟයේ දිනීමේ සම්භාවිතාව 0.5යිලු. දැන් එකම ශ්‍රේණියෙන් වීමේ සම්භාවිතාව 5න් 2යි නම් දුවේ පුතේ එකම ශ්‍රේණියෙන් නැතුව ශ්‍රේණි දෙකකින් වීමේ සම්භාවිතාව කීයද? මෙයාගේ ඉතිරි ටිකනේ. කීයද? 5න් 2යි නම් 5න් 3යි ඉතිරි. 5න් 3ක ප්‍රමාණයක් තමයි ශ්‍රේණි දෙකකින් සෙල්ලම් කරලා තියෙන්නේ. සම්භාවිතාව.
දී ඇති අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කර තෝරාගත් සිසුන් දෙදෙනාම යුගල තරංගයේ දිනීමේ සම්භාවිතාව සොයන්නලු. දිනීමේ සම්භාවිතාව සොයන්නලු රුක් සටහන ඇදලා. රුක් සටහනේ භාගයට භාගයක් දීලා තියෙනවා. කොහොමද දිල්ලන්නේ මෙහෙම දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා තෝරා ගැනීම. එකම ශ්‍රේණියේ වීම. මෙතන ශ්‍රේණි දෙකකින් වීම. මෙතන ප්‍රතිඵලය කියලා දීලා තියෙනවා. තරංගයේ දිනීම, පෙරදීම. තරංගයේ දිනීම, පෙරදීම. තරංගයේ දිනීම, පෙරදීම. ඔන්න ඔක්කොම දීලා තියෙනවා. අපිට අගයන් ටික විතරයි දාන්න තියෙන්නේ. හරින් පස්සේ මෙතන දීලා තියෙනවා 5න් 3යි කියලා. ඔයාලා වරද්ද ගනී කියලා 5න් 3 කියලා දීලා තියෙනවා. හරිද? දැන් බලන්නකෝ. එකම ශ්‍රේණියේ වෙන සම්භාවිතාව කීයද? 5න් 2යි. එකම ශ්‍රේණියේ නොවීමේ සම්භාවිතාව කීයද? ශ්‍රේණි දෙකෙන් වීමේ සම්භාවිතාව 5න් 3යි. අපි ඉස්සර වෙලාම ගත්තා බලන්න 5න් 3 තමයි දීලා තියෙන්නේ. තේරුණාද? හරි. දැන් මෙතන දිනීමේ සම්භාවිතාව කීයද? 0.7යි. මෙතන පුතේ 0.7යි කියලා දැම්මට වැරද්දක් නැහැ. හැබැයි ඔයාලට පැටලෙන නිසා මම මෙහෙම කියනවා 0.7 කියන්නේ භාගයක් විදිහට ගත්තොත් කීයද? 10න් 7යි. අයි එක දශම ස්ථානය යන්නේ මෙහාට යන්නේ 0.7 කියන්නේ 10න් 7යි. එහෙනම් 0.5 කියන්නේ කීයද? 10න් 5යි. එහෙනම් එකම තරංගේ එකම ශ්‍රේණියේ වෙලා දිනීමේ සම්භාවිතාව අපිට ප්‍රශ්න දීලා තියෙනවා කීයද? 10න් 7යි. එහෙනම් පෙරදීමේ සම්භාවිතාව මෙයාගේ ඉතුරු ටිකන 10න් 3යි. එතකොට නේද 10 හැදෙන්නේ සම්පූර්ණ එකක් හැදෙන්නේ. මෙතන තරංගයේ දිනීමේ සම්භාවිතාව 10න් 5යි. පෙරදීමේ සම්භාවිතාවත් එහෙනම් 10න් 5යි. හරිද? එතකොට දුවේ පුතේ අපිට ඕන නම් මේකේ දශම දැම්මට වැරද්දක් නැහැ. මෙතන 0.7 දාලා මෙතන 0.3 දාලා. 0.5 දාලා 0.5 දාලා. හැබැයි මෙහෙම භාග දාද්දී ඊළඟට ಗುಣ කරගද්දී පහසු වෙනවා. ඒකයි මම භාග දැම්මේ. මේ දශම දැම්මත් වැරද්දක් නැහැ මේකේ. හරි. අපිට දැන් කියනවා මේකේ දිනීමේ සම්භාවිතාව ලියන්න කියලා. දිනීමේ සම්භාවිතාව තරංගයේ දිනීමේ සම්භාවිතාව. දිනීමේ සම්භාවිතාව. අත්ෙන් අතට යද්දි මොකද කරන්නේ? ಗುಣ කරන්නේ නේද? එකම ශ්‍රේණියේ වෙලා තරංගයේ දිනනවා. ඔන්න. 5න් 2 ගුණ කිරීම 10න් 7. එකම ශ්‍රේණියේ වෙලා පෙරදෙනවා. එයා එනවද? නෑනේ දිනනවා විතරනේ. ශ්‍රේණි දෙකක වෙලා තරංගයේ දිනනවා. මෙයා මොකද කරන්නේ? එකතු කරන්න ඕන පුතේ. මේ අත් වෙනින්මනේ මේ අත් වෙනින්ම අරගෙන මේ අත් වෙනින්ම අරන් එකතු කරන්න ඕන. මෙයා ගුණ කරනවා 10න් 5න්. අපිට පෙරදෙනව ඕනේ නෑනේ. අපිට පෙරදෙනව ඕනේ නෑ. හරි ಗುಣ කරන්න තියෙන්නේ හරේ සමාන වෙන්න ඕනද ಗುಣ කරද්දී ඕනේ නෑ. එකතු කරද්දී විතරයි. හරි ඉස්සර ಗುಣ කරගන්නකො. 10 ඒවා 5 50යි. ඉස්සරහට මම සුළු කරගෙන යන්න. නැත්තම් මෙතන යටින් දාන්න පුළුවන් යටින් දාන්න. මෙතන කීයද 50න් 14යි. එකතු කිරීම 50න් 15යි. 5 10 50යි. 4 2 14යි. 3 වරක් 5 15යි. 5 10 50යි. හරි මේ දෙන්න එකතු කරාම එනවා 50න් 9යි 29ක් එනවා. බලන්න උත්තරේට 50න් 29ක් වලට එනවාද කියලා 50න් 29ක් එන්න උත්තරේ. 50න් 29ක් පිළිතුරට එනවා. බලන්න එකතු කරලා. මෙතන හරේ සමාන කරන්න දෙයක් නැහැ නේද පුතේ හරේ සමාන කරලා දීලා තියෙනවා. හරි මේකේ ලකුණු දෙන විදිහ මම ඔයාලට කියන්නම්. මේකෙදි
හරි. මේකෙදි දුවේ පුතේ මෙන්න මේක ලියලා තියෙනවට මෙතන හිස්තැන පිරෙව්වට එක ලකුණක් දීලා තියෙනවා. මෙතන පිළිතුරු ලිව්වට එක ලකුණක් දීලා තියෙනවා. මෙතන පිළිතුරු ලිව්වට එක ලකුණක් දීලා තියෙනවා. මෙතන පිළිතුරු ලිව්වට එක ලකුණක් දීලා තියෙනවා. මේකට එක ලකුණයි. මේකට එක ලකුණයි. හරි. සෝරි මේ දෙකටම එක ලකුණයි ඈ. ඕ ලකුණු වැඩි දුන්නා. මෙතෙන්ට එකයි මේ දෙකම ලියනකොට එකයි මේ දෙකම ලියනකොට එකයි. එතන ලකුණු තුනක් ගියානේ. ඊට පස්සේ මේක ලියනකොට එක ලකුණයි මේක ලියනකොට එක ලකුණයි පිළිතුරට එක ලකුණයි. ඒ කියන්නේ 50න් 29 කියලා ලියනකොට එක ලකුණයි ඈ. ලකුණු 6ක් තියෙනවා. බලන්නකො මේ ලේසි ඒ කොටසට ලකුණු 6ක් දීලා තියෙනවා. හරි අපි පස්වෙනි ප්‍රශ්නෙට යමු. අංක 5. ගාන හදනකොට වේගය වැඩි වගේ කියලා හිතනවා නම් මම සරලවම ඊට පැහැදිලි කරන්නේ වේගය වැඩි කියලා හිතනවා නම් ඔයාලා දන්නවනේ YouTube එකේ නේද ස්පීඩ් එක අඩු කරලා බලන්න පුළුවන්. ස්පීඩ් එක අඩු කරලා ගාන බලන්න. ඒ වගේම ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන නම් මේ ලියා ගන්න බැරි වුණොත් එහෙම ඒවට ලියා ගන්න බැරි වෙන්නේ නැහැ මේක සාකච්ඡා මේ පේපර් එක කරලා ඉවර වෙලා සාකච්ඡාව බලනවා. හරි දැන් ඔයාලට මාසෙක වගේ පොඩි කාලයක් නේ තියෙන්නේ. ඒ නිසා උනන්දුවෙන් වැඩේ කරන්න. හරි. අපි පස්වෙනි ප්‍රශ්නෙට යමු. අංක 5 B කොටසේ අවසාන ප්‍රශ්නය. හරි. මේකෙදි දුවේ පුතේ තීර ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ආයිකත් මම ඇද ගන්නකො තීර ප්‍රස්තාරයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මෙතන දීලා තියෙනවා 60ට යනකම්. 10 20 30 40 50 60 මේ පත්‍ර දීලා තියෙනවා 2 4 6 8 10 මේ පැත්තේ ඉන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව වලට පේනනේ ශිෂ්‍ය සංඛ්‍යාව මේ පැත්තේ ඉන්නවා දින ගණන මේ පැත්තේ මේ මෙන්න මේ විදිහට තමයි දලා තියෙන්නේ 2යි අනිත් එකේ තියෙනවා 4යි ඊළඟ එකේ තියෙනවා 6යි ඊළඟ එකේ තියෙනවා 4ක් ඊළඟ එකේ අවසාන එකේ තියෙනවා 8ක් තියෙනවා එතන 8ක් තියෙනවා 8ක් තියෙනවා දැන් පැහැදිලිව පේනව නේද? එකේ 8ක් තියෙනවා. හරි. මෙන්න මෙහෙම දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ වගුවකුත් දීලා දෙනවා. වගුවක් සම්පූර්ණ කරන්න ඕන නිසා වගුවත් අඳ ගන්නවා. එතකොට පහසුයි ගාන හදාගෙන යන්න. මෙතන දින ගණන සිසුන් සංඛ්‍යාව කියලා ලියන්නේ. මම සිසුන් කියලා ලියන්නම් කෙටි. සමුච්චිත සංඛ්‍යාතේ. මෙතන බිංදුවක් 10ක් අතර 10ක් 20ක් අතර 20ක් 40ක් අතර 40ක් 50ක් අතර 50ක් 60ක් අතර ඔන්න ওই විදිහට තමයි දීලා තියෙන්නේ. මේකේ වගුවේ දීලා තියෙන පුතේ මේක 2 මේක 4 කියලා දීලා තියෙනවා. මෙයාගේ ඉස්සරෙන් 6 2 කියලා දීලා තියෙනවා. 4 10යි කියලා දීලා තියෙනවා. මේ ටික දීලා තියෙනවා. හරි. දැන් ප්‍රශ්නේ කියවු ගමු අපි.
එක්තරා පාසලක සිසුන් 30 දෙනෙකු සඳහා සිසුන් 30 දෙනෙක් සඳහා එක්තරා පාසලක සිසුන් 30 දෙනෙක් සඳහා මාර්ගගත ක්‍රමයේ යටතේ ඒ කියන්නේ සූම් නේද? ඔව් මාර්ගගත ක්‍රමය කොරෝනා කාලේ අපි ඉගෙන ගත්තේ. ඔව් මාර්ගගත ක්‍රමයේ යටතේ දින 60ක් දවස් 60ක් පාඩම් ඉගෙනීම් කරන ලදී. ඒ සඳහා එක් සිසුවා සහභාගී වූ දින ගණන හැසුරෙන් ශිෂ්‍ය සහභාගීත්වය නිරූපණය කෙරෙනසේ පිළියෙල කරන ලද ජාල රේඛයක්ද අසම්පූර්ණ සමූහිත සංඛ්‍යාත වගුවක්ද ඉහත දැක්වේ. මේකේ තියෙන්නේ දුවේ පුතේ අපිට කියන මොකද්ද? සිසුන් 30 දෙනෙක් මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ දවස් 60ක් ඉගෙන ගත්ත ආකාරය දැක්වෙන තොරතුරු ජාල රේඛේ දක්වලා තියෙනවා වගුවකක් දක්වලා තියෙනවා. හරි. ඊට රෝම ඉලක්කම් එකේදී අපිට කියනවා ජාල රේඛයට අනුව වගුවේ සිසුන් දැක්වෙන තීරයේ හිස්තැන් සම්පූර්ණ කරන්නලු. ජාල රේඛයට අනුව වගුවේ සිසුන් දැක්වෙන තීරයේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියනවා. හරි. හරි අපි සම්පූර්ණ කරමු. සමුච්චිත අගය කියන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ තීරයේ තියෙන අගයන් ටික එකතු වෙවි යන්නේ. මෙන්න මෙහෙම එන්නේ. මොකක්ද? මෙතන 2යිනේ තියෙන්නේ. එහෙනම් මේ දෙකට 4ක් එකතු වෙලා තමයි 6 හැදුනේ. දෙකට 4ක් එකතු වෙලා 6 හැදුනේ. එහෙනම් මේ 6ට මෙතන තියෙන සංඛ්‍යාව එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. ඊට කලින් අපි හොයාගන්න ඕනේ මොකද්ද? සිසුන් සංඛ්‍යාව. 0.10ත් අතර 2යිලු. හරිනේ 0.10ත් අතර 2යි. තීරය වෙන් කරලා තියෙනවා. 10ත් 20ත් අතර 4යිලු. හරිනේ 10ත් 20ත් අතර 4. 20ත් 40ත් අතර කීයද කියලා අහනවා. 20ත් 40ත් අතර 6යිද? නෑනේ. අපි ජාල රේඛයේ අදිනකොටත් දක්වලා තියෙනවා දත්ත දක්වනව නම් මෙතන බලන්න පුතේ තීරු දෙකකටම නේද මේ 6 ආයි තියෙන්නේ. මේ වගේ තීරු දෙකක්නේ. 10 කොටස් දෙකකට. 20ත් 30ත් අතර එක කොටසක් 30ත් 40ත් අතර එක කොටසක්. මේ කොටස් දෙකටමනේ මේ 6. එහෙනම් මේ කොටස් වගේ දෙකක් තියෙනවා. 6 ඒවා දෙකක්. මෙතෙන්ට එන්න ඕන 12. තේරුණාද? තීරු දෙකක් නිසා 12යි. 40ත් 50ත් අතර 4යි. හරි. 50ත් 60ත් අතර 8යි. හරි. මෙතන 8යි. බලමු දැන් 30ක් එනවද කියලා. 6ට 12ක් එකතු කරාම එනවා 18ක්. හරි නේද? 18ට 4ක් එකතු කරාම කීයද? 18ට 4ක් එකතු කරාම කීයද? 22යි. 22ට 8ක් එකතු කරාම 30 එනවා. එනව නේද? 2කට 4ක් එකතු කරාම 6යි. 6ට 12ක් එකතු කරාම 18යි. 18ට 4ක් එකතු කරාම 22යි. 22ට 8ක් එකතු කරාම 30යි. හරි. එතකොට මේකෙදි ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. මේ හිස්තැන් කීයක් තියෙනවද? හිස්තැන් තියෙනවා 4ක්. හිස්තැන් 4 සම්පූර්ණ කරනකොට ලකුණු 4ක් දීලා තියෙනවා. වැඩිත් එක. හරින් පහසුයි නේද මේක? හිස්තැන් 4ට ලකුණු 4ක් දීලා තියෙනවා. මෙතන 18 තියෙන්නේ දෙකේ. 18. හරි. රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2ේදී කියනවා දෙක දාගමු මෙතන එක කියලා දාමු. වගුවේ සමුච්චිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කර. ඔව් වගුවේ සමුච්චිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කර. ඒ ඇසුරෙන් දී ඇති ඛණ්ඩාංක තලයේ මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියලා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්න දීලා තියෙනවා. හරි අපි වක්‍රය අඳිමු. ඒකත් දීලම තියෙනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. මෙන්න කොට සටහනක් දීලා තිනවා වරදෙන්න තෝරන හොඳට අඳින්න පුළුවන්. 10 20 30 40 50 60 මේ පැත්තට පුතේ සිසුන් 30ක් ඉන්නවනේ. එතකොට 30ක් ලකුණු කරන්න ඕන. 5න් 5ට ලකුණු කරලා තියෙන්නේ 5 10 15 20 25 30. එතකොට මෙතන තියෙන දින ගණන හරි දින ගණන තමයි මෙන්න මේ තීරුව තමයි මේ පැත්තට. ඒ වගේම මෙතන තියෙනවා සමුච්චිත සංඛ්‍යාතය.
සමුච්චිත සංඛ්‍යාතය. මේ විදිහට. හරි. දැන් අපි අඳගමු. හරි. 0.10ත් අතර කීයක් තියෙන පුතේ? 2යි. 0.10ත් අතර 2යි. මෙතන කොටස් 5කට බෙදලා තියෙනවනේ. චූටි කොටස් 5කට බෙදලා තියෙනවා. කොටස් දෙකක් එන්නන්න මෙතනින් කතරයක් ගහගමු. ඊළඟට 10ත් 20ත් අතර කීයද? සමුච්ච සංඛ්‍යාතේ 6යි. 10ත් 20ත් අතර 6යි. එහෙනම් 5ට ටිකක් උඩින් එන්න ඕනේ 6. මෙන්න මෙතන. 5ට ටිකක් උඩින් එන්න ඕනේ 6. ඔයාලගේ හරියටම ඔයාලා ලකුණු කරන්න පුළුවන්. ඔයාලගේ චූටි කොට දීලා තියෙනවා. මෙතනින් 6. හරි. මෙන්න මේ අවසානයේ කියන්නේ මෙන්න මේ සීමාව උඩින් තමයි ලකුණු කරන්නේ. 0.10ත් අතර නම් 10 උඩින් තමයි මේ කතරේ ගහන්නේ. දෙක කියන්නේ. 10ත් 20ත් අතර නම් 20 උඩින් තමයි මේ 6 කියන එක කතරේ ගහන්නේ. එහෙනම් ඊළඟට 20ත් 40ත් අතර 18යි. 20ත් 40ත් අතර පුතේ. එහෙනම් 40නේ ඉන්න සීමාව 18යි. 15ට වඩා ටිකක් උඩින් එන්න ඕනේ. මෙන්න මේ ගාණෙන් වගේ. කීය දෙන්නේ? අන්න මෙතන. මෙන්න මේ වගේ එනවා. මෙතන කඩියක් අඳ ගන්න මම 18. එතන 18. ඊළඟට 40ත් 50ත් අතර 22යි. 40ත් 50ත් අතර 22යි. 22 තියෙන්නේ මේ හරිය වගේනේ. ඒ හරියට කඩියක් අඳ ගමු. එතකොට මෙන්න මේ. ඊළඟට 50ත් 60ත් අතර 30යි. 50ත් 60ත් අතර 30යි. එතකොට ඇඳහම ඔන්නෝම එනවා. තේරෙනවද? මෙන්න මේ විදිහට එනවා වක්‍රය. මෙහෙම වැඩි වෙලා ගිහිල්ලා. මේ ටිකක් ගිහිල්ලා ඔන්නෝම ටික මේ වෙලා ගිහිල්ලා. දැන් මෙහෙම ඇඳම හරිද? නෑ මේක 0.10ත් අතරනේ පුතේ බිඳුවෙන් පටන් ගන්න ඕනේ හින්දා. බිඳුවට යා කරන්න. මේකෙදි මෙන්න මෙහෙමයි ලකුණු දෙන්නේ. මේ ලක්ෂ ටික ලකුණු කරනවට ලකුණු එකක් දීලා තියෙනවා පුතේ. ලක්ෂ ටික ලකුණු කරනවට හරියට ලකුණු එකයි ලක්ෂ වලට. ඊළඟට වක්‍රය හරියට වක්‍රය ලස්සනට හදලා තියෙනවා. උඹට එක ලකුණක් දීලා දිනවා වක්‍රයට. වක්‍රයට එක ලකුණක් දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ බිඳුවකම බිඳුවට යා කරලා තියෙනවට. එක ලකුණක් දීලා තියෙනවා. ලකුණු 3ක් දීලා තියෙනවා වක්‍රයට කියන්නේ. හරි. මෙන්න මේ විදිහට අඳගන්න. හරි. දැන් මේ වක්‍රය ගැන මම පොඩ්ඩක් විස්තර කරන්නම්. දැන් බලන්න. දවස් 0.10ත් අතර දවස් 10ක් ඒ කියන්නේ 0.10ත් අතර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන සිසුන් දෙන්නෙක් විතර. අඩුවෙන් ඇවිල්ලා තියෙනවා. දවස් 10ත් 20ත් අතර ඇවිල්ලා තියෙනවා සිසුන් කී දෙනෙක් විතරද? 6 දෙනෙක් විතර. ඒ වගේම දවස් 20ත් 40ත් අතර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා කීයක්? 18ක් ප්‍රමාණයක්. ඒ වගේම 40ත් 50ත් අතර දවස් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා සිසුන් 22ක ප්‍රමාණයක්. 50ත් 60ත් අතර ප්‍රමාණයක් ඇවිල්ලා 50ත් 60ත් අතර දින ගණනක් ඇවිල්ලා තියෙනවා සිසුන් මෙන්න 30ක. එතකොට මෙන්න මේ වක්‍රය වැඩි වේගන මේ වක්‍රය උඩට යන්න තමයි වැඩිපුරම දින ගණන සම්බන්ධ වෙච්ච ළමයි ටික පෙන්නලා තියෙන්නේ. තේරුණාද? කියන්නේ 0.10ත් අතර සිසුන් ඇවිල්ලා තියෙන ප්‍රමාණය මේකේ. 10ත් 20ත් අතර ඇවිල්ලා තියෙන ප්‍රමාණය මෙන්න මේ කොටසේ. 20ත් 40ත් අතර ඇවිල්ලා තියෙන ප්‍රමාණය මේ කොටසේ. පෙන්න. හරි. දැන් යමු ප්‍රශ්නෙට අපි ඊළඟ ප්‍රශ්නෙට. රෝමි ඉලක්කම් 3. දින 30කට වැඩියෙන් සහභාගී වූ සිසුන් සංඛ්‍යාව සොයන්න. දින 30කට වැඩියෙන්. හරි. ඉස්සරලා මට කියන්නේ දින තියෙන්නේ මොන පැත්තද? මෙන්න මේක නේද? දැන් මෙයාගෙන් තමයි ප්‍රශ්න අහන්නේ. දින 30 මේ දින තියෙන්නේ මේ පැත්තනේ. දින 30කට වැඩියෙන් සහභාගී වෙච්ච සිසුන් සංඛ්‍යාව තමයි අහන්නේ. හරි. එතකොට පුතේ දින කීයක්ද මෙතන 30ට වැඩියෙන් ගිහිල්ලා තියෙන මේ ටික නේද? එහෙනම් මෙන්න මේ වක්‍ර මේ ටිකෙන් පෙන්වන සිසුන් ගණන අහන්නේ. එහෙනම් අපි මෙන්න මේ දින 30ක් කියද්දී කොහොම කඩිරක් ඇඳ ගන්න. කඩිරක් ඇඳලා මෙන්න මේ කඩිර මේ පැත්තට ලම්බකව දික් කරලා බලන්න දින 30ක් ඇවිල්ලා තියෙන සිසුන් ගණන කීයද කියලා. එතකොට සාමාන්‍යයෙන් මෙතන 12ක් වගේ එන්න පුළුවන් 12ක් 13ක්
වගේ ආවට ගැටලුවක් නැහැ. 12ක් 13ක් 11ක්. වගේක් අගයක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අගේ එකක් වගේ එහාට මෙහාට ගියාට ප්‍රශ්නයක් නැහැ. 12ක් එන්න පුළුවන්. බලන්න ඔයාලා. ඔව්. දින 30කට වඩා දින 30ක් කියන්නේ දින 30ක් ඇවිල්ලා තිනවා සිසුන් 12 දෙනෙක්. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද? දින 30කට වැඩියෙන් ඇවිල්ලා ඉන්න සිසුන් ප්‍රමාණය අහන්නේ. එහෙනම් මේ ටිකෙන් පෙන්නන්නේ මොකද්ද? දින 30ට වඩා අඩුවෙන් ආපු කට්ටිය මේ 30ට වඩා අඩුවෙන් ආපු කට්ටිය නේද මේ වක්‍ර කොටසේ. පෙන්නන්නේ sorry. 30ට වඩා වැඩියෙන් ආපු කට්ටිය පෙන්නන්නේ මෙන්න මේ වක්‍ර කොටසේ. මේ කියන්නේ මෙන්න මේ ටිකෙන් තමයි පෙන්නන්නේ 30ට වැඩි කට්ටිය. එහෙනම් දින 30ට වඩා හැමිනි සිසුන් කොහොමද ගන්නෙ? ඔක්කොම සිසුන් ඉන්නවා 30 දෙනෙක්. 30 දෙනාගෙන් 12 දෙනෙක් දින 30ට වඩා අඩුවෙන් ඇවිල්ලා ඉන්නේ. තේරුණාද? දින 30ට වඩා අඩුවෙන් ඇවිල්ලා ඉන්නේ 12 දෙනා. එහෙනම් ඉතිරි ටික ඔක්කොම වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට 10න් දෙකක් 8යි. දෙකකින් එකක් 1යි. 18ක් එනවා පිළිතුරට. මේක මේ පිළිතුර එහා මෙහා වුණාට කමක් නැත්තේ 17 18 19 උත්තර තුනම මේ බාර ගන්නවා පිළිතුර වශයෙන්. ටිකක් එහා මෙහාට ගියාට කමක් නැහැ. ගොඩක් එහෙම වෙන්න බෑ. හරි. 18 තිබ්බත් කමක් නැහැ. 17 තිබ්බත් කමක් නැහැ. 19 තිබ්බත් කමක් නැහැ. ඒ පිළිතුර වෙනස් වෙන්නේ මේ පිළිතුර වෙනස් වෙන නිසා. මෙතන 12ක් එක්ක 12 වෙන්න ඕනේ නැත්නම් 13 නැත්නම් 11. හරි. තේරුණා නේද හැමෝටම 30ට වඩා වැඩියෙන් ඇවිල්ලා තියෙන කට්ටිය තමයි මේකෙන් පෙන්වන්නේ. හරි. දැන් යමු රෝමි ඉලක්කම් 4ට. මේ ඇවිල්ලා රෝමි ඉලක්කම් 3, රෝමි ඉලක්කම් 4ට යමු. මෙයා රෝමි ඉලක්කම් 2. හරි. රෝමි ඉලක්කම් 4. සිසුන් 30 දෙනා. සිසුන් 30 දෙනා අතුරෙන් මේ සිසුන් 30 දෙනා අතුරෙන් අඩුවෙන්ම මෙම ක්‍රමයට ඉගෙනගත් සිසුන් 150 වෙන් කරගත යුතු ඇත. අඩුවෙන්ම පැමිණි 150 වෙන් කර ගන්න ඕනේ. ඒ සඳහා තෝරාගත යුත්තේ දින කීයකට අඩුවෙන් සහභාගී වූ සිසුන්ද? දැන් මේක ඇහුවේ දින 30ට වඩා වැඩියෙන් ආපු සිසුන් ගණනනේ. දැන් මේක අහන්නේ මොකද්ද? සිසුන් මේක අහන්නේ දින මේ සිසුන් 30 දෙනා අතරින් අඩුවෙන්ම මෙම ක්‍රමයට ඉගෙන ගත්ත 150. එහෙනම් සිසුන්ගෙන් 150 කියන්නේ කොච්චරක්ද කියලා බලමු ඉස්සරහ. සිසුන්ගෙන් 150 කියන්නේ කොච්චරක්ද? අමුළු සිසුන් ඉන්නවා 30ක් 150ක් කියන්නේ පුතේ එහෙනම් භාගයන්නේ. එතකොට අපි මෙතෙන්ට එනවා 15ක් කියලා පිළිතුර. මෙතන 50 ඒවා 1යි 50 ඒවා 2යි 30 දෙකෙන් බෙදුවහම 15ක් එනවා. ඒ කියන්නේ සිසුන් 15 දෙනා ගානේ දෙකට බෙදෙනවා. 150ක් වෙන් කර ගන්න ඕනලු. සිසුන් 30 දෙනා අතරින් අඩුවෙන්ම පැමිණි 150. අඩුවෙන්ම පැමිණි 150 ඉන්නේ මේ උඩ හරියද යට හරියද? යට හරියෙන් ඉන්නේ. මොකද මේ වක්‍රේ උඩ හරිය තියෙන්නේ වැඩියෙන් පැමිණි සිසුන්. යට හරිය තමයි අඩුවෙන් පැමිණි සිසුන්. එහෙනම් මේ යට ඉන්න 15 දෙනා. වෙන් කරගත යුතු ඇත. ඒ සඳහා තෝරාගත යුත්තේ දින කීයකට අඩුවෙන් සහභාගී වූ සිසුන්ද? එහෙනම් පුතේ භාගයක් කියන්නේ 15න්නේ. මේ 15 දිගේ මෙන්න මෙහෙම කඩිරෙන් ගිහින් 15ට ගිහිල්ලා බලන්න කීයද එන්නේ කියලා. එතකොට අපිට එනවා මෙන්න මේ සිසුන් 15 දෙනෙක් කියන්නේ දින කොච්චර ප්‍රමාණයක් ආපු අයද? මීට වඩා අඩුවෙන් ආව අය තමයි 150ට වඩා අඩුවෙන් ඇවිල්ලා තියෙන්නේ. නේද? සිසුන්ගේ 150ක් අරගෙන ඒ අඩුවෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ කොටස. එතකොට මෙතන එනවා 35ක්. ඒකත් එහා මෙහා වුණාට ගැටලුවක් නෑ. 35 එක්ක 35 එන්න ඕන නැත්නම් 36 එන්න ඕන නැත්නම් 34 එන්න ඕන. මේ පිළිතුරු තුනෙන් එකක් බාර ගන්නවා. මේ වගේ එකක් ගන්නේ තුනම නෙමෙයි. ඒකට ලකුණු එකක් දීලා තියෙනවා. මේක මම හිතනවා වලට තේරෙන්නේ නැති කියලා. මෙයාට එක ලකුණයි. sorry. මෙයාට ලකුණු දෙකයි. මෙයාට එකයි මෙයාට එකයි. එතකොට 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මුළු ප්‍රශ්නෙටම ලකුණු 10ක් හම්බ වෙලා තියෙනවා. මේක සරල ගැටලුවක්. මේක හොඳට අවබෝධ කරගන්න මේ වක්‍රයේ යට කොටසෙන් පෙන්වන්න අඩුවෙන් පැමිණි කට්ටිය මේ
දින ගණන අඩුවෙන් පැමිණි සිසු. මේ දින ගණන වැඩියෙන් පැමිණි සිසුන් තමයි උඩ කොටසෙන් පෙන්නන්නේ. හරි. එහෙනම් දුවේ පුතේ අද අපි කතා කරේ 2022 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස. ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් අපි හම්බ වෙමු. මේ සාකච්ඡා කරපු ප්‍රශ්න හොඳට අවබෝධ කරගන්න. එතකොට ඊළඟ පේපර් එක කරනකොට තවත් ඊට වඩා පහසු වෙයි. මේ පාස් පේපර් වලින්ම ඔයාලට වැඩි කොටසක් විෂය නිර්දේශය ආවරණය කරගන්න පුළුවන්. ඒකකට යන්න පුළුවන්. හරි ඊළඟ පේපර් සාකච්ඡාවෙන් අපි හම්බ වෙමු. ආයිබෝවන්.